හෙලෝ මේ මට උඹගෙන් ලොකු දව්වක් ඕන බෑ. අපේ පැත්තේ නිදානයක් තියෙනවා මට ඒක ගන්න කපුවේ සෙට් කරාමු. හරි. හා. කපු මහත්තයා අපේ පැත්තේ නිදානයක් තියෙන ගන්න පුළුවන්ද? අයියෝ ඕක මොකද්ද මං අරන් දෙන්න. ගුරුනාන්සේ අර මහත්තයා ගුරුන් වහන්සේ නෙමෙයි මිස්ටර් කපු. අනේ සෝරි මිස්ටර් කපු. අනේ මිස්ටර් කපු දන්නේ නැති හින්දා යහන්නේ. ඔයි ඇට මාලයක් කරනකොට රිදී මාලයක් දාන් ඉන්නේ. බඩේ පැහිච්ච කයින් වල දන්න ආවනම් ආව වැඩේ කරන් ඵලයක්. මේ වත්තේ කෙලවරේ මායිමට අඩි දෙකක් මෙහෙන් නිදානයක් තියෙනවා. උඹට ඒකට කරන්න දෙයක් තියෙනවා. මිස්ටර් කපු බිල්ලක් බොල බිල්ලක්. ඒක මං කරලා දෙන්න. උඹට පුළුවන්ද? එහෙනම් මිස්ටර් කපු මං ගිහින් එන්න. හෙට හවස 6 වෙනකොට ඔයාගේ වැඩේ කරලා තියෙයි. මේක කීයක් හරි ගැලපෙන වැඩක් බා. කරුණාම්. හරි මට තේරෙනවා. කියන කිරි ගහටම එනමන්ටක්කෙට බයිල වෙනයි උඹට වැඩක් සල්ලි හම්බන්න වැඩක් තියෙනවා. මොකද්ද බෑන් උඹ පාර යන මිනිස්සෙක් මං කියතන්ට එක්කන් යනවාද මූණ වහලා. හරි බං ගේන්නම් අත මොනවද හම්බ වෙන්නේ සල්ලි බං සල්ලි. සල්ලි තමා ජීවිතේ මල්ලි අඩුම් බඩුම් වලින් ලෑස්ති කරලා ගනින්. වැඩේ කරන් කර. ගෝදියන් ඔය කුණු කපලා මෙහෙට. ඔන්න කලියපන්. එතෙම මිස්ටර් කපු ඔයා මොල්ල කෙලියයි. තොට ආද මම එදා තරම් මගේ පුගේ තිබුණේ නෑ වෙන්න බරක්. සිටියා මම තද කරගෙන පැය දෙකකුත් විනාඩියක්. සැනකෙලියේ කිසිම තැනක තිබුණේ නෑ වැසිකිළියක්.